ඔබේ ජීවිත කාලය තුල අතුරුදහන් වී යන ලෝක ප්‍රසිද්ධම ස්ථාන කීපයක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වූ වීඩියෝවේ අන්තිම තප්පරයේ තෙක්. අංක 1 මහා බාධක කොරල් පරය. ඔස්ට්‍රේලියාවේ පිහිටි මේ මහා බාධක කොරල් පරය ලොව වඩාත්ම සංකීර්ණම පරිසර පද්ධතියකි. මොකද මෙහි මත්ස්‍ය වර්ග 1600ක්, මෝරුන් සහ මඩුවන් විශේෂ 130ක්, තල්මසුන් සහ ඩොල්ෆින් විශේෂ 30ක් පමණ මහා බාධක කොරල් පරය ආශ්‍රිතව වාසය කරනවා. නමුත් කාලගුණික විපර්යාසයන් නිසා 2030 වන විට මහා බාධක කොරල් පරය සම්පූර්ණයෙන්ම විනාශ වී යාමට නියමිතයි. පසුගිය වසර 30ක කාලය තුල උෂ්ණත්වය ඉහළ යාම නිසා වෙරළබඩ සංවර්ධන කටයුතු හේතුවෙන් මහා බාධක කොරල් පරෙන් හරියඩක් පමණ විනාශ වී ගියා කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. මෙම කොරල් පද්ධතිය මිය යනවා සමගම බටර්ෆ්ලයි ෆිෂ්, ඒ වගේම හර්ක්ස්බිල් සී ටර්ටල් යන සත්ත්වයින්ද වද වී යාමේ අවදානමක් තිබෙනවා. වසරකට ඩොලර් බිලියන 3ක ආදායමක් ලබා දෙන සංචාරක කර්මාන්තයේද විනාශයටපත් වී යනවා. එමගින් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයේද විශාල හානියක් වන අතර 80,000ක තරම් පිරිසකගේ රැකියාවන්ද අඩාල වී යනවා. අංක 2 චීන මහා ප්‍රාකාරය. චීන මහා ප්‍රාකාරය නැරඹීමට චීනයට යාමට ඔබට යම් බලාපොරොත්තුවකින් සිටිනවා නම් දැන්ම ටිකට් වෙන් කරගන්න. මොකද මේ වන විට චීන මහා ප්‍රාකාරයෙන් කිලෝමීටර් 2000ක තරම් ප්‍රමාණයක් හෝ 130ක තරම් ප්‍රතිශතයක් විනාශ වී ගොස් තිබෙනවා. ස්වාභාවික විනාශයන් සහ සංචාරකයන් විසින් හානි සිදු කිරීම, ඒ වගේම නිවෙස් සිදු කිරීමට එහි වූ ගඩොල් සොරා ගැනීම වැනි දේවල් නිසා ඒ සදා වග කිව යුතුයි. චීන මහා ප්‍රාකාරයේ අසල ගැවසෙන දුප්පත් ගම්වැසියන් චීන අකුරු සහිත චීන මහා ප්‍රාකාරයේ කොටසක් ඩොලර් 5ක් හෝ ඩොලර් 10ක තරම් මුදලකට විකිණීමට ඔවුන් කටයුතු කරනවා. නමුත් චීන නීතියට අනුව නම් චීන මහා ප්‍රාකාරයෙන් ගඩොල් වෙන් කිරීමට ඩොලර් 720ක තරම් දඩුවමකට හා දඩ මුදලකට යටත් වීමට සිදු වෙනවා. එසේ වුණත් එම නීතිය ප්‍රමාණවත් වී තිබෙන බවක් නම් පෙනෙන්නට නැහැ. විද්‍යාඥයන් අනුමාන කරන විදියට නම් චීන මහා ප්‍රාකාරයේ වයබදිග ප්‍රදේශයේ වසර 23කින් පමණ සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීමට නියමිතයි. ඒ වගේම කාලය සමග අනෙකුත් කොටස්ද ක්‍රමක්‍රමයෙන් විනාශයටපත් වී යනවා. අංක 3 මාලදිවයින. සුපැහැදිලි ජලය, අලංකාරවත් මුහුදු වෙරළවල් සහ තරුපහේ නිවාඩු නිකේතන වැනි දේවල් නිසා මාලදිවයින ලෝක ප්‍රසිද්ධයි. ඒ වගේම මදු සමය සදා බොහෝ දෙනෙකුගේ තේරීම වන්නේද මාලදිවයිනයි. නමුත් මෙම සුන්දර දූප සමූහයේ සෙමෙන් මුහුදට යට වෙමින් තිබෙනවා. මාලදිවයින සෑදී තිබෙන කොරල් ඇටවුල් 26ක තරම් ප්‍රමාණයකින්. එම කොරල් ඇටවුල් 26ක් ඇතුළත දූපත් 1200ක් තිබෙනවා. ඒ අතරින් මිනිසුන් වාසය කරන්නේ දූපත් 200ක තරම් ප්‍රමාණයක පමණයි. ඒ වගේම තමයි දූපත් 100ක තරම් ප්‍රමාණයක නිවාඩු නිකේතන ඉදි කර තිබෙනවා. 2009 වර්ෂයේදී මාලදිවයින් ජනාධිපති ජලය යට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ ඔවුන්ගේ රට මුහුණ දී තිබෙන අනතුරුදායක බව පෙන්වීමටයි. මොකද ඇතැම් මාලදිවයින් දූපත් පිහිටා තිබෙන මුහුදු මට්ටමේ සිට මීටර 1.4ක් තරම් උසකින්. විද්‍යාඥයින් අනුමාන කරන පරිදි 2100 වන විට සාගරයේ ජල මට්ටම ඉහළ ගොස් මීටර් 2කින් පමණ ඉහළ යාමට හැකි බව ඔවුන් පවසනවා. එම නිසා මාලදිවයින් දූපත් ඉදිරි අවුරුදු කීපය ඇතුළත සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙන බව පවසන්නට පුළුවන්. අංක 4 ඇලස්කාව. ඇලස්කා හිම කතර යනු ගහක් කොළක් නොමැති සදාකාලීනව අයිස් වලින් මිදුණු ප්‍රදේශයකි. ඇලස්කාව පිහිටා තිබෙන ඇමරිකාවේ උතුරු කෙළවරට වෙන්නයි. විද්‍යාඥයින් අනුමාන කරන පරිදි ඉදිරි වසර 5 තුල ඇලස්කාවේ කුඩා ගමක් වන කිවලීනා සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමට නියමිතයි. එහි වෙසෙන නිවැසියන් 400ක් දෙනා ඇමරිකාවේ ප්‍රථම කාලගුණික වෙනස් වීම සරණාගතයන් බවට පත්වේවි. ඇලස්කාවේ ආක්ටික් ප්‍රදේශයේ උෂ්ණත්වය පසුගිය වසර කිහිපය ඇතුළත ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉතින් විද්‍යාඥයින් පවසන විදිහට වසර 100ක් ඇතුළත ඇලස්කා හිම කතර සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී යාමට නියමිතයි. අංක 5 වෙනීසිය. වෙනීසියට යාමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් වහාම ඉක්මන් කරන්න. මොකද සුන්දර ඉතාලියානු නගරයේ සෙමෙන් ජලයෙන් යට වෙමින් පවතිනවා. වෙනීසිය සංකීර්ණ දියාගල් සාගර ජල මට්ටම විශාල ලෙස වැඩි වූ නිසා එහි අලංකාර වූ ගොඩ නැගිලි විනාශ වීමේ අවදානමකට ලක්ව තිබෙනවා. 2008 වර්ෂයේදී වෙනීසිය දරුණු ගම් වතුරක් කඩාගෙන වැදුනා. ඉන්පසු වසර කිහිපයක් පුරාවටම වෙනීසියට ගම් වතුර අලුත් දෙයක් වුණේ නැහැ.
විද්‍යාඥයින් අනතුරු අගවා සිටින වැනීසිය ගොඩනැගිලි නැගෙනහිර පැත්තට ඇලවී මුහුදට බිලිවනු ඇති බවයි කියා. ඒ වගේම 2100 වර්ෂයේ වන විට වැනීසිය වාසයට හිතකර නොවන තත්ත්වයකට පත්වන බවද ඔවුන් අනතුරු අගවා සිටිනවා. ඉතින් අතුරුදහන් වීමට කලින් ඔබ මේ අතරින් ඉක්මනින්ම නැරඹීමට කැමති ස්ථානය කුමක්ද? ඔබේ අදහසත් අපි සමග පහලින් බෙදා ගන්නට අමතක කරන්න එපා. ඉතින් හෙටත් මේ වගේම වටිනා කියන ඌ සුවිශේෂී වීඩියෝකින් හෙටත් අපි ඔබව හමු වෙනවා. එතෙක් රැඳී ඉන්න දිගටම ඔබේ ආදරණීය විස්ම පිස්සත් එක්ක. අදට අපි ගිහින් එන්නම් ඔබට සුබම සුබ දවසක්.